ඉතින් කොහොමද යාළුවනේ මං හිතනවා ඔයගොල්ලෝ හොඳින් ඉන්නවා කියලා. අද අපි යන්න හදන්නේ රෙමා 1000 එකට. ගොඩක් අය මගෙන් අහනවා කොහොමද මේ ඒ කියන්නේ මේ ජීවත් වෙන්න යද්දී යන වියදම කොයි වගේ වෙයිද ලංකාව වගේ කන්න බොන්න පුළුවන්ද? ඔය වගේ දේවල් අහනවා. මේ යාළුවනේ අපේ ගෙවල් ගාව තියෙන ඇපල් ගහක්. මේවා කැලෙත් හැදෙනවා. මම නිකන් ඉතින් ඒකත් ඔයගොල්ලන්ට පෙන්නුවේ. අපි අද යන් රෙමා 1000 එකට. දැන් මාසෙකට විතර කලින් යාළුවනේ මේවා මල් පිරීලා තිබ්බේ. මාරම ලස්සනයි මේ පාරේ යනකොට. දැන් ඔක්කොම වේලිලා ගිහිල්ලා දැන් වින්ටර් එක පටන් ගන්න හදන්නේ. අලුතෙන් එන අය ඉතින් මේ දවස්වල ඩෙන්මාර්ක් වලට එන්න හදන අය වින්ටර් එකට ලෑස්තිලා වනේ එන්නේ ඉතින්. මේ තියෙන යාළුවනේ අපි පාරයිනේ යනකොට අපි නිකන් දකින්න හම්බෙන්නේ කැලේ. දැන් මේ දවස්වල නම් මේකේ මල් හැලිලා තියෙන්නේ මල් පර වෙලා. මොකද වින්ටර් එක පටන් ගන්න හින්දා. මම ඔයගොල්ලන්ට කලින් ගත්ත වීඩියෝස් තිබ්බොත් මම ඔයගොල්ලන්ට දාන්නම් මේ ඒරියා එකේ. මේ දවස්වල යාළුවනේ වින්ටර් එක පටන් ගන්න හදන්නේ. ඒ හින්දා මාර හුලඟක් මේ තියෙන්නේ. හුලඟත් එක තමයි වැස්ස එන්නේ. පාරේ මාර කුඩයක් කියලාගෙන ලංකාව වගේ යන්න අමාරුයි. උඩ පාවෙලා යන්නේ. මේ හින්දා අනිවාර්යයෙන් ලංකාවෙන් එන අය රේන් කෝට් අරගෙන එන්න ඕනේ. සාමාන්‍ය පොඩි ගමනක් බිමනක් යන්න අනිවාර්යයෙන් රේන් කෝට් එකක් ඕනේ. නැතුව යන්න අමාරුයි කුඩයක් කියලාගෙන. ඔයාලට පේන ඇතිනේ කොච්චර තද හුලඟක් දෙන්නේ කියලා. ඔය හුලඟත් එක වැස්ස එනකොට යාළුවනේ කුඩයක් කියලාගෙන පාර යන්න අමාරුයි. ඔන්න යාළුවනේ අපි ආව රෙමා 1000 එකට. මේ තියෙන ඒගොල්ලන්ගේ ලෝගෝ එක. ඕනම කෙනෙක් දන්නවා සාමාන්‍ය ඩෙන්මාර්ක් වල ඉන්න රෙමා 1000 එකේ තමයි ගණන් අඩුවටම බඩු තියෙන්නේ. රෙමා 1000 බිල්කා ඔය දෙකේ තමයි උගා ගණන් අඩුවට බඩු තියෙන්නේ. ඒකේ රෙමා 1000 එක තමයි හැම තැනම තියෙන අපේ නිකන් කාගිල් ෆෘට් සිටි එක වගේ. යාළුවනේ මට අද මල් ගන්න ඕනේ. අද එක්කෙනෙක් සර්ප්‍රයිස් වෙන්න යන්නේ. ඒ හින්දා මට අද ලස්සන මල් එකක් ගන්න ඕනේ. එතන තියෙනවා මල් වර්ග ගොඩක්. අර පැත්තේ තියෙනවා. එතන මල් පිපිලා තියෙන හින්දා දම්පාඩ මල් ඕනේ ගන්නත්. මේක ලස්සනයි වගේ. මේක ක්‍රෝණ 15ක් වෙනවා. ඔයාලා ඉතින් ගාන හදා ගන්න ඕනේ. මේක සාමාන්‍ය 45න් වැඩි කරන්න ඕනේ. මේ මල් එක ලස්සනයි නේද? ඒක මරු. ඒක මම අරගන්නවා. මේක යාළුවනේ ක්‍රෝණ 15ක් වෙනවා. මෙතනත් මල් තියෙනවා යාළුවනේ. ඒවා 25යි 15යි මේ ඔක්කොම 45න් වැඩි කරලා බලන්න ඕනේ. මේගොල්ලෝ හුඟක් ෂොප් වලට යනකොට මුලින්ම හම්බෙන්නේ මල් තමයි. මෙයාලා හුඟක් මල් දෙන කට්ටිය. හරි ආදරණීය මිනිස්සු. මේක යාළුවනේ යනකොටම චිකන් තියෙනවා. චිකන් 49යි. ලංකාව වගේ නෙමෙයි යාළුවනේ මේගොල්ලෝ චිකන් එක පාර්ට්ස් විදියට තමයි දෙන්නේ. සම්පූර්ණ චිකන් එකක් තියෙනවා. මේගොල්ලෝ හුඟක් බන් වර්ග පාවිච්චි කරන කට්ටිය ගන්න.
ඒ ගණන් තමයි මේ තියෙන්නේ. මේ හැම එකම ඔයගොල්ලෝ 45න් වැඩි කරලා බලන්න ඕනේ. මේ ඉතින් එක එක රහවල් සමහර ෆ්ලේවර්ස් අපිට සෙට් වෙන්නේ. ඔයගොල්ලන්ට ගණන් පේනවා ඇති. ඒ වගේ තමයි යාළුවනේ මේ පැත්තේ තියෙනවා පාන් වර්ග. ඒගොල්ලන්ගේ පාන් වර්ග තියෙනවා යාළුවනේ සෑහෙන්න ගොඩක්. ඒගොල්ලෝ එක එක පාන් පාවිච්චි කරනවා එක එක කෑම වලට. සාමාන්‍යයෙන් අපි අන්නම් මෙන්න මේක 5යි. මේක 5යි. සාමාන්‍යයෙන් මේක තමයි අඩුවටම තියෙන්නේ. මේ තියෙන්නේ යාළුවනේ මෙතන තියෙන්නේ සම්පූර්ණයෙන් පාන්ම තමයි. එක එක පාන් වර්ග තියෙනවා මේගොල්ලෝ ගාව. මේ තියෙන්නේ එළවලු රාක්කේ ඒගොල්ලන්ගේ. රෙමා 1000 එකේ එළවලු රාක්කයක් තමයි මේ. එතකොට ගෝ වර්ග තියෙනවා මෙතන කීපයක්. මේවා එක එක ගණන් යාළුවනේ මේ ඔක්කොම 45න් ඔයගොල්ලෝ වැඩි 45 47 ලංකාවේ දැන් යන ගානේ වැඩි කරලා බලන්න. සාමාන්‍යයෙන් අපි මේක ගන්නවා. මේ සමහර දවස්වලට යාළුවනේ අඩුවට තියෙනවා. ඒගොල්ලෝ ඩීල්ස් කියලා ඒගොල්ලන්ගේ ඇප් එක තියෙනවා. ඒගොල්ලන්ගේ ඩීල් එකත් එක්ක අපි බලලා එදාට අපි අඩුවට ගන්නවා. සාමාන්‍ය ලංකාවේ තියෙන ඒවා මේවයින් බානෝ ගන්නේ ගෝවා වර්ග කීයක් තියෙනවද කියලා. ඒවා එක එක ගණන්. අඩුවටත් තියෙනවා, වැඩිනුත් තියෙනවා. ඔන්න තියෙනවා යාළුවනේ කැරට්. මෙතන 1 කිලෝ එක 6යි. ඔක 45න් වැඩි කරලා බලන්න. අපි සාමාන්‍යයෙන් මේක ගන්න දෙකට. මෙතන කිලෝ එකේ පැකට් එකක් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා 14ටත් කැරට් එකක් තියෙනවා. ටොමැටෝ 18ක් වෙනවා. සාමාන්‍යයෙන් අඩුවට තියෙනවා තමයි යාළුවනේ අපි බලලා ගන්න. මොකද අපිට මෙහි ලොකු වියදමක් කරන්න බැරි හින්දා තාම අල තියෙනවා 12යි 15යි 20යි අල වර්ග. ඊපස්සේ මෙතන ලුණු තියෙනවා. මේගොල්ලන්ගේ හුඟක් මෙන්න මේ සුදු පාට ලුණු జాතිය තමයි තියෙන්නේ. ඒක 12ක් වෙනවා. ඒකට යාළුවනේ ඒගොල්ලන්ගේ අඩුවට ලුණු මෙන්න මෙතන තියෙන 6ට ගන්න පුළුවන් අපිට කියලා. 6යි ග්‍රෑම් 500ක් 6යි. ඒගොල්ලෝ මෙතන තෝරපු ලුණු තියෙන්නේ. අල තියෙනවා යාළුවනේ මෙතන 6ට ග්‍රෑම් 500ක්. ග්‍රෑම් 500ක් 6යි. ඒකට අල 45න් එක වැඩි කරලා බලන්න. ලීක්ස් තියෙනවා. ලීක්ස් කරලා ගන්න මට පල්ලෙහා ඇත්තේ මෙතන. මෙතන මට හොයාගන්න බෑ ලීක්ස් වලට මේගොල්ලන් කියන නම මොකක්ද කියලා. එයාලගේ වෙනම නම්නේ තියෙන්නේ. ඔයාලට යාළුවනේ මම අල්ලපු හින්දා වෙන්නේ නැති. මම ඒක ආයි තිබ්බා එතනින්ම. ඔන්න යාළුවනේ අපි ආවේ ඒගොල්ලන්ගේ පළතුරු රාක්කේ ගාවට. ඔයාලා බලන්න හිතලා අන්නසි ගෙඩියක් මේ 22යි කියන්නේ මේක 45න් වැඩි කරාම ඔයාලා බලන්න කොච්චර ගාණ වැඩිද කියලා. අපේ රටේ අපි නිකන් කන පළතුරු සමහර වෙලාවට. ඊට පස්සේ තියෙනවා මෙලන්. වෝටර් මෙලන් තියෙනවා 25යි. ගාණ හදලා බලන්නකෝ යාළුවනේ කොහොමද කියලා. ඩොඩන් තියෙනවා. මීදි තියෙනවා. ඒ වගේ මෙහි තියෙන දේවල්. මේගොල්ලෝ යාළුවනේ මේ වගේ මේකත් මේගොල්ලෝ සාමාන්‍යයෙන් කෑම එකකට මෙලන් කියලා කියන්නේ. මේගොල්ලෝ එක එක කෑම වලට ඒවා කනවා අම්මුවෙන් කන්නේ. මම දන්නේ මේවට මොනවද කියන්නේ කියලා නම්. මේ තියෙන්නේ යාළුවනේ ඒගොල්ලන්ගේ ඔයිල් බෝතල්. අපි කෑමට ගන්න මේ ඔයිල් එක. ඒකට ඒක සාමාන්‍යයෙන් 18ක් විතර වෙනවා. ඒ ඔයිල් එක අපිට සෑහෙන කාලයකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයිල් ලීටරයක් ඉන්න අපි වැඩි තෙල් පාවිච්චි කරන්නේ නැති හින්දා. ඔන්න යාළුවනේ මෙතන තියෙනවා ජෑම් 14යි. මෙතන තියෙනවා සෝස් වර්ගයක් ඒක 8යි. මෙතන තියෙනවා බ්ලූබෙරි ජෑම්, ස්ට්‍රෝබෙරි ජෑම්, මේකත් ලෙමන්, හරි ඔරෙන්ජ් මොකක්ද ජෑම් එක. ඒක යාළුවනේ 14කට ගන්න පුළුවන් ඕගොල්ලන්ට. මෙහෙම තමයි යාළුවනේ ඩෙන්මාර්ක් වල හාල් තියෙන්නේ. ඔයාලා මෙහෙම නැතුව කිලෝ ගණන් තව වැඩිපුර ගන්න නම් ඔයාලා යන්න ඕනේ බසාර් කියලා එකක් තියෙනවා. ඒක හුඟක් පළාත්වල තියෙනවා. ඒ බසාරකට ගියාම ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒක කරන්නේ මම හිතන්නේ ඉරාන්, ඇෆ්ගන් ඒ වගේ කට්ටිය තමයි කරන්නේ ඒවා. මේ තියෙන්නේ යාළුවනේ මේ රෙමා 1000 එකේ තියෙන හාල් තමයි. මේගොල්ලෝ 1 කිලෝ තමයි හැම එකම තියෙන්නේ.
මේක 14ක් වෙනවා. මේක 21ක් වෙනවා. මේ බාස්මති එකක්. මේක 17යි. මම දන්නේ මේ මේකත් බාස්මති එක 23යි. මේක තමයි යාළුවනේ අපි ගන්න එක. මේ ඉතින් ගණන් අඩුවටම තියෙන එක තමයි අපි ගන්නෙ. ඒක 10.95ක් වෙනවා. මෙහෙමත් එකක් තියෙනවා. ඒවනම් යාළුවනේ මම හිතන්නේ ඒගොල්ලෝ කලින් හදලා අපිට තියෙන ස්ටීම් කරලා ගන්න පැක් එක. නූඩල්ස් වර්ග එකක් තියෙනවා 7ට. තව එකක් තියෙනවා 2.95යි. ඒක නම් අපේ මැගී වගේ එකක්. රෙමා 1000 එකේ තමයි ගණන් අඩු යාළුවනේ. මොකද රෙමා 1000 එකෙන්ම රෙමා 1000 එකේ ගද්දි රෙමා 1000 එකේ බඩු ගද්දි රෙමා 1000 එකේ වගේ ගණන් අඩුයි. ඒක තියෙනවා 5ට. ඒ වගේ තමයි යාළුවනේ අපිට ඕන එකක් තමයි ලංකාවේ කට්ටිය විතරම පාවිච්චි කරන පරිප්පු. මේ පිටින් නැතුව කෑම කාලා වැඩක් නැහැ නේ යාළුවනේ. ඉතින් ඒක තියෙනවා 10ට. රෑම් 400 තමයි 10ට තියෙන්නේ. පස්සේ මෙතන තව තියෙන එක එක ඒවා නෝන දන්නේ මේ මොනවද කියලා. මම පරිප්පු තමයි ගන්නෙ. මාවල නිකම් පෙන්නන්න ඉතින් මේ තියෙන හින්දා. යාළුවනේ තව මරු කෑමක් තියෙනවා මම කන එක. පාස්තා. ඒක තියෙනවා 6ට. මේ දවස්වල ගාන අඩු කරලා දාලා තියෙන්නේ. දැන් මීට වඩා ගණන් අද තියෙනවා 6ට. මේ පැත්තේ තියෙනවා මම දැක්කා. මේ තියෙන්නේ කේක වර්ග තියෙනවා ඒගොල්ලෝ. පාස්තා වර්ග. ඉතින් 6ට තියෙන එකක්. ඒක නම් හැබැයි හෙන චූටි. අර මම කලින් පෙන්නපු එක තමයි මම ගන්න එක. නැත්තම් මෙතන ටිකක් තියෙනවා මේ වගේ එකක්. ඒක යාළුවනේ 7යි. ඔන්න අපි යාළුවනේ ෆ්‍රිජ් එක පැත්තට. මේකේ ඕගොල්ලෝ බඩු ගන්නකොට හොඟක් සමහර වෙලාවට මාර විදිහට ලාභ දේවල් සෙට් වෙනවා. මේ තියෙන්නේ අද ඒ වගේ ලාභ එකක්. මේ කහපාට ස්ටිකර් එක ගහලා යාළුවනේ මේ දාලා තියෙන අඩුවට. මේක බොහෝ වෙලාවට එක්ස්පයර් වෙන්න ළඟයි. මම එතකොට අද මේ වීඩියෝ එක කරන්න යාළුවනේ 16 වෙනිදා. එතකොට මේක එක්ස්පයර් වෙනවා 17 වෙනිදා. ඉතින් ඒ හින්දා තමයි මේක අඩුවට දාලා දෙන්නේ. හැබැයි යාළුවනේ මේවා මෙහෙම වුණා කියලා අපි සාමාන්‍ය දවස් දෙකක අපි තියාගෙන කනවා. ඒ තරම් අවුලක් නෑ. මේ වගේ යාළුවනේ මේ ස්ටික් එක ගහලා තිබ්බම සෑහෙන සමහරවල්ලාට 50 පේපර් එකක් 30ට විතර ගන්නත් පුළුවන්. මේ වගේ යාළුවනේ මේ පාට ස්ටික් එක තියෙනවා ගණන් අඩුයි. මේකෙම අපිට ඒ වගේම තියෙන එකක් බලුවොත් හරි ගාන බලා ගන්න. ඉතින් යාළුවෝ මම හිතන්නේ මේ තියෙන්නේ හරි ගාන. මේ තියෙන යාළුවනේ මේ දැන් අපි බලපු එකේ 35ට තියෙන එකේ හරි ගාන තමයි 45. ඒක තමයි ඒගොල්ලෝ මේ 10ක් අඩු කරලා මේ දාලා තියෙන්නේ. ඒ වගේ යාළුවනේ මේ ෆ්‍රිජ් එකේ බලනකොට මේ කහපාට ස්ටික් එක මේ තියෙන යාළුවනේ සම්පූර්ණ කුකුල ග්‍රෑම් 1350ක් තියෙනවා. යාළුවනේ මේක 72යි. මොකද තියෙන්නේ 72යි. එනකොට යාළුවනේ මම මේක අරගෙන ගියා ඊයේ 20ට. ඒ කියන්නේ මේක එක්ස්පයර් වෙන්න තිබ්බා දවසකින්. එතකොට ඒක 20ට දාලා තිබ්බා අර වගේ කහපාට ලේබල් එක පළව. ඉතින් යාළුවෝ වගේ මෙන්න තියෙනවා තව එක. ඉතින් යාළුවා 30යි. මේක 30ක තියෙනවා අඩුවට දාලා මම ඒක ලාභයි 30කට ගන්න පුළුවන් කියන්නේ. ඉතින් මේ හරි ගාන. ඔයගේ යාළුවනේ අර ඉස්සරහ තිබ්බේ මෙතනක් තියෙනවා. ඉස්සරහම ආවගන් චිකන් පෙන්නුයි. එනකොට 20ට එකක් තියෙනවා. මේ තියෙන යාළුවනේ 20ට තියෙන එක. මේකේ හරි ගාන තමයි මේ තියෙන්නේ. 34යි. ග්‍රෑම් 350. ඒතකොට යාළුවනේ මේ තියෙන්නේ මේ වෙනස බලන්න මේ දෙකම එකයි. හරිද? ඒ වුණාට යාළුවනේ මේක 20යි මේක 25යි. එතකොට ඒගොල්ලෝ මේක
බිල් කරලා තියෙන්නේ දෙවෙනි දවසට වෙන්නේ නැහැ. ඒකෙම එක්ස්පයර් එක 16යි 16 තියෙන්නේ. ඉතින් අපි මොකටද 5ක් වැඩි වෙන්නේ? අපි ගන්නවා 20ට. නේ? පල්ලෙහා තියෙන එක 25යි. මේක ඉතින් ගන්න එක්කෙනාට 5ක වාසියක් තියෙනවා. ඔයාලා බලන්න රුපියල් 5 වැඩි කරලා 45න්. මෙයාලා ගාව හැම මස් జాතියක්ම තියෙනවා යාළුවනේ. එක එක විදියට හදපු එක එක කෑම වලට ඕන විදියට හදපු මස් තියෙනවා. මේ වගේ හදපුවා තියෙනවා. රෝ විදියට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ඒවා තියෙනවා. ඒක ජාතිය හැම මස් జాතියක්ම වගේ තියෙනවා යාළුවනේ. තව එකක් කියන්න බැරුණා යාළුවනේ මේගොල්ලන් ගාව මාළු තියෙන්නේ මේ විදිහට තමයි. අපේ වගේ මාළු කූරි ගන්න නැහැ නේ. මේ තියෙන්නේ එක එක මාළු මේ විදිහට තමයි මං හිතන්නේ අපි වගේ රටවල් වලින් සමහරට එනවා ඇති. මෙහෙම තමයි යාළුවනේ ඒගොල්ලෝ ගාව මාළු තියෙන විදිය. මේ තියෙන්නේ මේ විදිහට තමයි ඉතින් මාළු වෙන්නේ ඒගොල්ලන්ගේ. සුදු පාට හාම තියෙන එකකුයි මේ වගේ රතු පාට මාළු කියන්නේ මේක තමයි රහ යාළුවනේ. රතු පාට මේක මේ තියෙන සුදු පාටට තියෙන මාළු මම දන්නේ නැහැ ඒකට මොනවද කියන්නේ කියලා. මේ වගේ තමයි යාළුවනේ මාළු වෙන්නේ. මේ තියෙන කටු මොකුත් නැහැ. මාළු වගේ මේ විදිහට තමයි එන්නේ. ඒකයි මම හිතන්නේ සමහරලාට චුට්ටක් ගන්න. ඒ වුණාට යාළුවනේ සමහරලාට ගන්න හදලා බලනකොට මාර ලාභයක් තියෙනවා. කාලයකට ගණන් කාලයකට ලාභයි. ඔයාලකින් ගණන් හදලා බලන්න මේ තියෙන ඒවා දැක්කම කොහොමද ගාන එකතු වෙලා වැටෙන්නේ කියලා. මේ තියෙන යාළුවනේ චීස් වර්ග. එක එක જાතිය චීස් තියෙනවා යාළුවනේ මෙතන. ඔයාලට බලන්න පුළුවන්. එක જાති එක කෑම වලට ගන්න එක රසවල වල දෙන චීස් ගොඩක් જાති තියෙනවා. මේ තියෙන මෙතෙන්ටම තියෙන චීස් වර්ග. සාමාන්‍යයෙන් යාළුවනේ මම ගන්න මෙන්න මේ චීස් එක. ඒක 11යි. මේ තියෙන. එදා මම ගන්න එක. මේ තමයි ගන්න අඩු මේක. එතකොට මේ මෙහෙම තියෙන එක වර්ගයේ චීස්. ඔයගොල්ලෝ ගණන් හදලා බලන්න ඉතින් කොහොමද කියලා. මට ඉතින් කියන්න තියෙන ගාන හදලම බලන්න කියලා තමයි. තිස් පහටක් තියෙනවා චීස් එක. මේ තියෙන යාළුවනේ ඒගොල්ලන්ගේ බෝන්ස් තියෙන විදිහ. මේ වගේ පැක් එකක් තමයි තියෙන්නේ. තේමා 1000 ගෙන් මහදෙන එක. ඒක යාළුවනේ 12ක් වෙනවා. මේක නිකන් මේ අපි නිකන් බුරුක් වගේ අපි නිකන් මෙහෙම කරලා නිකන් කැඩුවොත් එහෙම කස් දාලා ගැරෙන්නේ. ඒ තරම් ෆ්‍රීස් වෙලා තියෙන එක. ඕනස් තියනවා. ඊට පස්සේ මේගොල්ලන්ගේ මේ ටික මික්ස් කරලා එකක් තියෙනවා. ඒගොල්ලෝ යාළුවනේ හොඳ ඒ වගේ දේවල් පාවිච්චි කරනවා. මේ වගේ මික්ස් කරලා අපිට තියෙන මේ ටික ඔක්කොම කලවම් කරලා පොඩි පොඩි කෑලි කපලා. ඔක්කොම වගේ බලා ගන්න ගන්න. කෑලි ඔක්කොම තුල තියෙනවා කෑලි කපලා. මේ ඔක්කොම මික්ස් එකක් තියෙනවා. මේක හාලුත් තියෙනවා. ඔයගොල්ලන්ට ස්ටීම් කරලා කන්න ගන්න තියෙනවා. ඉතින් මේ ගාන තියෙනවා බ්ලූබෙරි, ස්ට්‍රෝබෙරි, මම හිතන්නේ මේ වගේ සීත කාලේ ගන්නකොට ඒගොල්ලෝ මේ විදිහට කරන්නේ මොකද ඒගොල්ලන්ට හැමදාම මේ වගේ ගහින් බලාගෙන ගන්න අමාරු වෙනවා. හැමදාම සමය ගන්නෑනේ. මේක සමයක තියෙන කාලට හැදෙන ඒවා මේගොල්ලෝ ෆ්‍රීස් කරලා මේ වගේ තියා ගන්නවා. ඒගොල්ලන්ට වින්ටර් එකේ කෑම ගන්න. මෙන්න තියෙනවා යාළුවනේ ඒගොල්ලන්ගේ ෆ්‍රිජ් එකක් තව. මේකේ තියෙන්නේ මිල්ක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා බටර් තියෙනවා. ඒක જાතිය වල තියෙනවා මේක. මේ තියෙන බටර් එකක් තියෙන එකක්. මේක මාරම රහයි 24 තියෙන එක. තියෙන යාළුවනේ. මේ තියෙන එක බටර් වර්ග තියෙනවා. ගානත් එක ගණන් වලට තියෙනවා. මේක යාළුවනේ මම ගන්නෙ මෙන්න මේ බටර් එක. මෙන්න මේ 16ට තියෙන එක තමයි යාළුවනේ මම අරගන්නේ. මේගොල්ලෝ යාළුවනේ කොච්චර හොඳයිද කියනවා නම් මේ අංකල් බලාගෙන ඉන්නවා මම වීඩියෝ කරලා ඉවර වෙනකන් එයාට මෙහෙතන තිබ්බා. මෙන්න මේ එක ගන්න එයා මම දන්නේ මොකද්ද කියලා. එයා එක ගන්න මම වීඩියෝ කරලා ඉවරනකම් බලන් හිටියා යාළුවනේ පිටිපස්සට වෙලා මම දැක්කේ නෑ එයා ඉන්නවා. ඒ තරම් මාර හොඳ මිනිස්සු තමයි
මේ ඩෙන්මාර්ක් වල ඉන්නේ. මේ තියෙන්නේ යාළුවනේ මිල්ක්. අපි ඉතින් කිරි බොනවා නම් මෙහෙම තමයි බොන්න තියෙන්නේ. ෆ්‍රෙෂ් මිල්ක් තියෙන්නේ යාළුවනේ. මම ගන්න මෙන්න මේක 14.95ට තියෙන එක. මේ තියෙන යාළුවනේ මේ මිල්ක් එක තමයි මේකේ. මම යාළුවනේ ගන්නේ මෙන්න මේ 3.5 පැට් එක තියෙන එක තමයි මම අරගන්නේ. එක මිල්ක් වල යාළුවනේ තියෙන විදිය percentage වෙනස් නේ. හැබැයි එක 16යි ගණක් වෙනවා. ඊට පස්සේ තව අපි බලමු 0.4 තියෙන එකක් තියෙනවා. ඒක 13යි. ඒක ඊට වඩා අඩුයි. ඊට පස්සේ මේක 1.5 තියෙනවා. ඒක 14යි. මේගොල්ලෝ යාළුවනේ කෑම වලටත් මිල්ක් දානවා. ඒ හින්දා යාළුවනේ කෑම වලට දාන්න බොන්න ඒ වගේ මම හිතන්නේ එහෙම තමයි තියෙන්නේ මේ. එක විදිහට ඒගොල්ලෝ ෆැට් එක හදලා තමයි අපිට දීලා තියෙන්නේ 0.5 0.4 ඒ වගේ යාළුවනේ එක විදිහට ෆැට් එක තියෙන විදිහට ඒගොල්ලෝ මිල්ක් හදලා තියෙනවා. සමහර දේවල් පළවම් කරලා ඕගොල්ලන්ට යාළුවනේ පීසා එකක් කන්න ඕන නම් පීසා හට් දුවන්න ඕනේ නැහැ. මෙහි පීසා හට් නෙමෙයි මෙහි තියෙන එක පීසා ෂොප් තියෙනවා. මීට වඩා රහයි ඒවයි ෂොප් වල තියෙනවා. මෙහෙම ඕගොල්ලන්ට ෆ්‍රීස් කරපු පීසා ගන්න පුළුවන්. මෙන්න මේ ගණන් වලට පීසා වර්ග ගොඩක් තියෙනවා. කේක ගණන් වලට තියෙනවා. ඔයගොල්ලන්ට මෙන්න මේ ගණන් වලට පීසා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ කේක ಜಾති පීසා තියෙනවා. මේවා ගණන් ඉතින් ඔයගොල්ලෝ හදලා බලන්න. මේ තියෙන යාළුවනේ මෙහි තියෙන අයිස්ක්‍රීම් වර්ග. ඒ කියන්නේ මේගොල්ලන්ගේ පැක් එක තමයි මෙහෙම එන්නේ. මේකේ අයිස්ක්‍රීම් මේ වගේ හතරක් තියෙනවා. ඒතර මේකේ ගාන තමයි මේ තියෙන්නේ මෙතන. මේ තව එකක් තියෙනවා මෙතන. මේ හැම එකේම මෙහෙම තියෙන හැම පැක් එකක මෙතන තුනක් තියෙනවා. ඒ තුනේ ගාන තමයි මේ තියෙන්නේ. මේගොල්ලෝ යාළුවනේ මේ බොක්ස් වල ගණන් ගන්නෑ. මේගොල්ලෝ මේ වගේ තමයි ගණන් ගන්න. මොකද ඒගොල්ලෝ සමහර දවස් වලට මේවට ඔෆර්ස් දෙනවා. සමහරට ගණන් අඩුවට දානවා. ඒකට ඒගොල්ලෝ බොක්ස් එකෙන් වත් වෙලාට අර කහපාට ස්ටිකර් එකක් ගහනවා. නැත්තම් මෙතන වෙනස් කරලා වෙනස් ස්ටිකර් එකක් ගහනවා. මේ තියෙන්නේ අරෝනේ මේගොල්ලන්ගේ අයිස්ක්‍රීම් ගන්න තියෙන විදිහ තමයි ඒක. මේගේ බොක්ස් එකෙන් හැම එකේම බොහෝ වෙලාට ස්ටික් 4ක් තියෙනවා යාළුවනේ. ලංකාවේ අයිස්ක්‍රීම් ලවර්ස්ලාට ඔන්න තියෙන එක ජාති අයිස්ක්‍රීම්. ඒ වගේ අපේ තියෙන ගානේ තියෙන යාළුවනේ. මේක මාරා අයිස්ක්‍රීම් එක. මේ තියෙන වේගන. මේ තියෙන මන් දැන් බලපු එක. මේ තියෙන වැනිලා එක. වැනිලා එකේ ගාන තමයි මේ තියෙන යාළුවනේ. තියෙන වැනිලා එක. හරිම ලේසි යාළුවනේ මේ ගණන් බලාගන්න. මේ තියෙන එකේ ගාන තමයි මේ තියෙන්නේ. ඔයාලා ගාන හදලා බලන්න. එක්කම නම් මාර ලස්සනයි යාළුවනේ කන්නමයි හිතෙන්නේ. එක ජාති අයිස්ක්‍රීම් තියෙන යාළුවනේ. මේවයි ගණන් වල තමයි තියෙන්නේ. මේ තියෙන්නේ යාළුවනේ බිත්තර තියෙන විදිය මේගොල්ලන්ගේ. මෙන්න තියෙනවා අපේ ෆාම් කරන අයටත් බලා ගන්න පුළුවන්. මෙන්න තියෙනවා මේ දවස්වල ලංකාවේ බිත්තර ප්‍රශ්නේම තියෙනවානේ. ස්ටික් 4ක්. ඒ කියන්නේ බිත්තර 4ක් තියෙනවා 15.95කට. මේ දෙන යාළුවනේ මෙහෙම බිත්තර. මේගොල්ලන්ගේ එක බ්‍රෑන්ඩ් වල අනුව යාළුවනේ ගාන වෙනස් වෙනවා. මෙතන තියෙනවා එතනත් බිත්තර තියෙනවා. 10ක් මෙතනත් තියෙනවා. මේවා ගණන් වලට. එතකොට යාළුවනේ මේ රෙමාටවුසන් බ්‍රෑන්ඩ් එකකිනුත් තියෙනවා විතර. මේ 8ක් තියෙනවා. සෝරි. මෙතනත් 8ක් තියෙනවා. මේ 8 ගාන තමයි මේ තියෙන 29 යනකොට. ඒකට යාළුවනේ මෙතන තියෙනවා විතර 15ක්. ඒක යාළුවනේ වෙන්නේ 37.95යි. ඔයාලා ගාන හදලා බලන්න. මේ තියෙන කේක ගණන් වලට ඒගොල්ලෝ මෙතන විතර 6ක් තියෙනවා. ආයේ පැක් එක 28යි. මේගොල්ලන්ගේ එක බ්‍රෑන්ඩ් අනුව යාළුවනේ ගාන වෙනස් වෙනවා. අපි ඉතින් අඩුම ගානට තමයි අරගන්න ඕනේ. කෝකත් බිත්තරනේ. සුපර් මාකට් එකක් වුණාම යාළුවනේ හැම දෙයක්ම තියෙන්න ඕනේ.
මේ වගේ සුපර් මාකට් වල තියෙන දේවල් තමයි මේ. අපේ සාමාන්‍යයෙන් මේ වගේ හැමදේම හොයාගන්න නැහැ සුපර් මාකට් එකක් ඇතුළේ. හුඟක් වෙලාවට බිස්කට් ඒ වගේ එක ජාති තමයි තියෙන්නේ. හැමදේම තියෙනවා යාළුවනේ මේගොල්ලන්ගේ. ඉලෙක්ට්‍රොනික අයිටම්ස් වල ඉඳලා මේස් එකේ ඉඳලා හැමදේම ගන්න පුළුවන්. බෙඩ්ෂීට්, ටවල් හැමදේම තියෙනවා යාළුවනේ. සුපර් මාකට් එකක් කියන්නේ සම්පූර්ණයෙන් හැමදේම ගන්න පුළුවන් කනක් වෙන්නත් ඕනේ අනිවාර්යයෙන්. නැත්තම් ඒක සුපර් මාකට් එකක් වෙන්නේ නැහැ. නෙස්කැෆේ තියෙනවා. මේ තියෙන්නේ යාළුවනේ මේගොල්ලන්ගේ ටී. මේ ටී බෑග් වල මේවා තියෙන්නේ. එතන 30ක් තියෙනවා. 7.95ට. එතන තියෙනවා 30ක් 10ට. මෙතන 30ක් තියෙනවා. එකක් 10යි. මෙතන 24ක් තියෙනවා 19යි. ඒවා යාළුවනේ එක එක බ්‍රෑන්ඩ් වලට එක එක ෆ්ලේවර්ස් වලට මේගොල්ලන්ගේ ටී තියෙනවා. ඒ වුණාට මම නම් අරන් ආව ලංකාවෙන් ගොඩක් ටී. මොකද මට මේගොල්ලන්ගේ ඉතරේ ෆ්ලේවර්ස් සෙට් වෙන්නේ නැති හින්දා. තියෙන යාළුවනේ ටී බෑග්ස් වලට දාලා මේක නම් මං හිතන්නේ මේක ඇතුලේ බෑග්ස් නෙමෙයි තියෙන්නේ. මේකේ මේ රෝ විදියට තියෙන කොළ විදියට තියෙන්නේ. ග්‍රෑම් 100ක් 29.95ට. ඔයාලා ගාන හදලා බලන්න. ඔයාලට ආස හිතෙයි. මෙන්න තියෙනවා යාළුවනේ බිස්කට් ඒරියා එක මේගොල්ලන්ගේ බිස්කට් රාක් එක. එතකොට යාළුවනේ මෙන්න තියෙනවා මංචි ටිකිරිමාරි. මංචි නෙමෙයි රෙමා ටිකිරිමාරි. අපි ඉතින් කන්නේ මංචි ටිකිරිමාරිනේ. මේක තියෙන යාළුවනේ 4.25කට. ඒකෙත් එක එක ෆ්ලේවර්ස් තියෙනවා 95යි. මේක තියෙනවා මේකත් යාළුවනේ මම ගන්න එක. මේ 8යි ගන්නට තියෙන එක. මේක ගන්න පෙරේතියෝ මෙහෙ වුණ තරම් ඉන්නවා. කේක જાතියේ අයිටම්ස් තියෙනවා යාළුවනේ මේගොල්ලන්ගෙන් ගන්න. ඒකත් යාළුවනේ මම ගන්න එක. මේක මාරම රහයි. මේ චොක්ලට් දාලා හදලා තියෙන්නේ. ඒක යාළුවනේ ගානත් අඩුයි. මෙන්න යාළුවනේ කෙසෙල් වලින් හදපු එකක් තියෙනවා. ඒක 11යි. 11.95යි. මේ වගේ තියෙනවා ඔයගොල්ලන්ට ගන්න පුළුවන් බිස්කට් වර්ග. ඒක 16.95ක් වෙනවා. මේක නම් මම කාලත් නේ. මම පුළුවන් තරම් බලන්න යාළුවනේ මම කොස්ට් එක අඩු කරගෙන මෙහි ඉන්න මුල් කාලේ හින්දා. පස්සේ හොඳ කාර්යයක් එයි කියලා බලාපොරොත්තු වෙමින් කොස්ට් එක අඩුවෙන් කන්න පුළුවන් කෑම තමයි යාළුවනේ මම අරගන්නේ. මේකත් මම අරගන්නවා යාළුවනේ. ඒ පස් එක 7.25කට තියෙන එක. ඔයගේ ඔයගලන්ට බිස්කට් ගන්න පුළුවන් ලොකු ඒරියා එකක් තියෙනවා. එන්න රෙමා 1000. ඒක ෆ්‍රී වෙලා දැන්වීමක් යාළුවනේ රෙමා 1000 එක කරපු. මම තව ගන්න එකක් තමයි යාළුවනේ මේ තියෙන්නේ. මම මාර ආසයි මේවා කන්න. ඒක යාළුවනේ මේ තියෙන යාළුවනේ එක එක ෆ්ලේවර්ස් තියෙනවා ඒකනෝ. ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ වගේ ලොකු ඒරියා එකක් තියෙනවා එක එක જાති ෆ්ලේවර්ස් වල. මේක නම් වැඩි කැමති නැහැ. ඔයාලට බර්ත්ඩේ එකක් තියෙනවා නම් ඔන්න සෙලිබ්‍රේට් කරන්න පුළුවන් එක එක જાති තියෙනවා මෙතන. බර්ත්ඩේස් වලට ඕන ඒවා. ඔය ගණන් වල තමයි යාළුවනේ තියෙන්නේ. මේ හැමදේම තියෙනවා රෙමා 1000 එකේ යාළුවනේ ඔයගොල්ලන්ට ගන්න. සුපර් මාකට් එකක් වුණාම ඉතින් මම කලින් කිව්වාගේ හැමදේම තියෙනවා. මේගොල්ලෝ යාළුවනේ හුඟක් කැන්ඩල් පාවිච්චි කරනවා වින්ටර් එකට. ගෙවල් ඇතුලේ කැන්ඩල් පාවිච්චි කරනවා. මේගොල්ලෝ හීට් එකටයි ලස්සනටයි එළියේ ස්නෝ වැටෙනකොට යාළුවනේ ගේ ඇතුලේ කැන්ඩල් පත්තු කරන් ඉන්නවා තරම් ඒ ෆීලිං එක මට හිතා ගන්න අමාරුයි. මේගොල්ලෝ සෑහෙන කැන්ඩල් පාවිච්චි කරනවා වින්ටර් එකේ හින්දා දැන් මේගොල්ලෝ හුඟක් ලොකු ස්ටොක් එකක් තියාගෙන ඇති කැන්ඩල් වලට. කීක જાති කැන්ඩල්ස්. පාට කැන්ඩල්ස් තියෙනවා යාළුවනේ. මම හිතනවා මේක පොඩි අය ඉන්නට වටී කියලා මෙන්න මේ ටික බලා ගන්න එක.
මෙන්න මේ ගණන් වල තියෙන්නේ. ඔයාලා බලන්න මේ හුඟක් ඒවා තියෙන්නේ ඩැනිෂ් වලින්. මෙන්න මේ ගණන් වල තමයි යාළුවනේ මේවා තියෙන්නේ. ඔයගලන්ට සමහර ඒවා බලන්න ඕන නම් වීඩියෝ එක ස්ටොප් කරලා මම හිතනවා ඔයගලන්ට ක්ලියර් ඇති කියලා ගණන් එහෙම. ඔයාලා ගාන හදලා ඒක කන්වර්ට් කරලා බලන්න පුළුවන්. මම මේ පොඩ්ඩක් ස්ලෝ පෙන්නන්නේ සමහර අයට මේ ටික මම හිතනවා හුඟක්ම ඕන වෙන දේවල් කියලා. මොකද හුඟක් පොඩි ළමයි අරගෙන එනවා. මට හුඟක් අය කෝල් කරනවා බබාලා එක්කන් එනවා කියලා. ඒතර මම හිතනවා ඒගොල්ලන්ට මෙන්න මේ වගේ දේවල් උමනා වෙයි කියලා. තාත්තලට ඕන සූප්පු දෙනවා යාළුවනේ. සූප්පු එහෙම ඕන තාත්තලා ඉන්නවා නම් මෙන්න සූප්පු දෙනවා. ඔයගලන්ට යාළුවනේ ඕනම දෙයක් මෙහෙන් අරගන්න පුළුවන්. ලංකාවේ බ්‍රෑන්ඩ් වලින් නෙමෙයි. හැබැයි ඉතින් එක බ්‍රෑන්ඩ් වලින් යාළුවනේ ඔයාලට ඕනම දෙයක් මෙහෙ ගන්න පුළුවන්. ඔයාලට ඉතින් තියෙන්නේ ගණන් බලලා Taman කැමති එක අරගන්න තමයි. මේ තියෙන ෂැම්පූ එක 6යි. මේ තියෙන යාළුවනේ ටූත් බ්‍රෂ්. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න තියෙනවා ටූත් බ්‍රෂ් වල මේ තියෙන ගණන් සෙට් එක. මේ තියෙන යාළුවනේ ටූත් බ්‍රෂ් එකක් ඔන්න වගේ ගානක් තමයි වෙන්නේ. මේ පොඩි බබාලගේ පාවිච්චි කරන ඒවා. ක්ලෝ ගාඩ් තියෙනවා යාළුවනේ. මෙතන තියෙනවා මේ තියෙන්නේ පැක් දෙකේ එකක්. මේක තියෙන්නේ පැක් දෙක 39යි. එතනත් තියෙන පැක් දෙක. තනියව ගන්න ඕන නම් යාළුවනේ ඔබට බසාවකින් ගන්න පුළුවන්. තව මම හුඟක් කන එකක් තමයි යාළුවනේ මේ තියෙන්නේ රටකචු එක. ඒක 925යි මාරම රහයි. ඔයගොල්ලන් කීක දේවල් ගන්න පුළුවන්. ඉතින් මේ ගණන් වලට මේක 23ක් වෙනවා. මෙතන තියෙනවා මික්ස් එක. කචු හැමදේම තියෙනවා. මේවයි ගාන ග්‍රෑම් ගාන තමයි යාළුවනේ වෙනස් වෙන්නේ ඉතින්. මේක ග්‍රෑම් 250ක් වෙනවා. මේ ග්‍රෑම් 135යි. මේ මික්ස් එකකින් හින්දා ඉතින් ගාන පොඩ්ඩක් වෙනසක් තියෙනවා. මෙන්න සොක්ස් තියෙනවා. ලංකාවේ කට්ටියට මේ නා සොක්ස් නෙවෙයි මේ මොනවද වන්ද? මේ මෙන්න සොක්ස් තියෙනවා යාළුවනේ. ඔයගලන්ට ගාන හදා ගන්න පුළුවන්. මෙන්න මෙහි තියෙන ගණන්. ඔයාලා ලංකාවෙන් අරන් එනවද මෙහෙන් ගන්නවද කියලා ඔන්න හිතා ගන්න පුළුවන්. මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි ඒක. මෙහෙන් ගන්නවද ලංකාවෙන් මේව අරගෙන එනවද කියලා. House of Fashion එකෙන් තමයි අපි අරගත්තේ. හොඟක් දේවල්. මේ තියෙන්නේ යාළුවනේ. මේක හොඟක් මම හිතන්නේ සීතලට මෙහෙ ඉන්න අක්කලා දාන එක. වලට හුඟක් මේක තමයි වටින්නේ. මේ වගේ මං හිතනවා ඕනනම් මේ ගණන් බලාගත්තාම ලංකාවෙන් ගන්නවද මෙහෙන් ගන්නවද කියලා හිතා ගන්න පුළුවන්. මේවා යාළුවනේ ඕනම වෙලාවක මෙහෙන් අරගන්න පුළුවන්. මෙහෙ යාළුවනේ කුණු විසි කරන්නේ මෙන්න මේ වගේ වට දාලා මේකේ කැම ජාති. මල්ටි ප්ලග්. යාළුවනේ මෙහෙ තියෙන්නේ ඔක්කොම මෙන්න මේ ප්ලග් ජාතිය. ඒකට ඔයාලා අනිවාර්යෙන් මේ වගේ එක කන්වර්ටර් එකක් අරගෙන ඉන්න ඕනේ. මේ 2 පින් තමයි යාළුවනේ මෙහි තියෙන්නේ. මේ 2 පින් තමයි මේ හැම තැනම ප්ලග් තියෙන්නේ මේ 2 පින් වලට විතරයි. එතකොට ස්ක්වෙයාර් පින් තියෙන අය ඉතින් ඒවට වෙනම අරගෙන එන්න ඕනේ අනිවාර්යෙන් කන්වර්ටර්. අපි කැටයක් කියන්නේ. අන්න ඒ වගේ එකක් අරන් එන්න. මේ තියෙන යාළුවනේ 2 පින් තමයි මෙහි තියෙන්නේ හැමතැනම. අනිවාර්යෙන් මේවා නැත්තම් ස්ක්වෙයාර් පින් නම් තියෙන්නේ. අනිවාර්යෙන් යාළුවනේ ඕගොල්ලෝ මල්ටි ප්ලග් එක අරන් එන්න ඕනේ ස්ක්වෙයාර් පින් තියෙන. ලංකාවේ නැත්තම් ඕගලන්ට පුළුවන් ඒක අරගන්න එයාපෝට් එකේදී ඩියුටි ෆ්‍රී වල තියෙනවා උන්තර. මෙන්න තියෙනවා යාළුවනේ බීම් ඒරියා එක. ඔයාලට නිකන් බොන්නත් පුළුවන්. බීලා වෙරි වෙන්නත් පුළුවන්.
Coca-Cola 1.5 liter. කියන්නේ මෙන්න මේක කෝලා එක Coca-Cola කියලා තමයි කියන්නේ කෝලා. මේ තියෙන්නේ මේ ගානට තියෙනවා. ඒ වගේ යාළුවනේ මේ තියෙන්නේ මේ පල්ලෙහා තියෙන එක මේ ගානට. ඒකට මේ වගේ ගන්න පුළුවන් ඔයගලන්ට පැක්. මෙහි යාළුවනේ මේ වගේ જાති සෑහෙන ගණන් අඩුයි. ඒකට වැඩිය කෝලා බොන්න හොඳ නෑ යාළුවනේ. මම මේ Red Bull ගැන ඔයගලන්ට කියන්නේ Red Bull එකක් 11ක් වෙනවා යාළුවනේ. මෙන්න මේ වගේ එකක් 11ක් වෙනවා. අනිත් එක ඔයගලන්ට මෙන්න මේ මාක් එක ගැන කියන්න ඕනේ. මේක ඔයගලන්ට මේගොල්ලෝ තියෙන මැෂින් එකක් මෙන්න මේ ABC කියලා මේගොල්ලන්ගේ මෙහෙම තියෙනවා. මේ මාක් එක තියෙන ඒවා දාලා ඔයගලන්ටයි සල්ලි ගන්න පුළුවන්. මොකද මේගොල්ලෝ ඇඩ් කරනවා මේ ටින් එකට ගානක් මෙහෙන් ගන්නකොට. ඒකට ආලා මේකේ මැෂින් එකට දාලා ඔයගලන්ට ආයේ මේ රෙමා 1000 එකෙම බඩු ගන්න පුළුවන්. මේ වනම් යාළුවනේ වැඩි හිටියන්ට පමණයි. මේ යාළුවනේ හුඟක් අය ඉතින් මේ බියර් පාවිච්චි කරනවා. සුපර් මාකට් එකකින් ඕනම තැනකින් මේ වගේ ලිකර්ස් ගන්න පුළුවන්. ෆ්‍රී තියනවා. ඒ කියන්නේ ෆ්‍රී එකේ තියනවා ලිකර්ස්. අපේ වගේ අර කූඩු වල දාලා නෙමෙයි තියෙන්නේ. හරිම පහසුවෙන් ලිකර්ස් පාවිච්චි කරන්න පුළුවන්. බියර් ඕන දෙයක් තියෙනවා. වලට එක ගණන් වලට ගන්න පුළුවන් චොක්ලට්. හැබැයි චොක්ලට් ගන්න නම් හොඳම රට තමයි කටාර්. මාරම ගණන් අඩුයි යාළුවනේ කටාර් වල චොක්ලට්. ගෙදර චොක්ලට් අරන් යනවා නම් කටාර් වලින් තමයි ගන්න ඕනේ. චොක්ලට් කන්න එපා යාළුවනේ දත් පණුව කනවා. අපි බඩු ටික තියලා ඉවරලා යාළුවනේ මෙන්න මේව එකක් මෙතෙන් තියන්න ඕනේ. දැන් මට කවුරුත් පිටිපස්සෙන් ඇති හින්දා මම මේක තියන්නේ නැහැ. ඒකට ඒ කෙනා යාගේ බඩු ටික මෙතනින් තියනවා. ඒකට මගේ බඩුත් එක්ක කලවම් වෙන කැෂියට මාරම ලේසි බඩු ටික තෝරගන්න. හයි. ඒගොල්ලෝ හරිම ෆ්‍රෙන්ඩ්ලි යාළුවනේ. හැම දෙයකටම උදව් කරනවා අපිට තේරෙන්නේ නැති දේවල් ඒගොල්ලෝ කියනවා. අපිට තියෙන යාළුවනේ අපේ පේමන්ට් එක අපේ ෆෝන් එක හරහා අපිට මෙහෙම කරන්න පුළුවන්. ඔන්න යාළුවනේ රෙමා 1000 එක ගැන මම ඔයගලන්ට වීඩියෝ එකක් කරා. මම හිතනවා ලංකාවේ ඉන්න කට්ටියට කොච්චර වියදමක් යනවාද මෙහි සාමාන්‍ය මාසයක් ජීවත් වෙන්න කියලා ගාණක් හිතා ගන්න පුළුවන්. මුගක් වෙලාට යන රෙමා 1000 බිල් කා ඔය දෙකෙන් බඩු ගද්දි සෑහෙන අඩුවට බඩු ගන්න පුළුවන්. මේ අපාර්ට්මන්ට් වල යාළුවනේ උඩම තට්ටුවල මාරම view එකක් තියෙන්නේ. ඉතින් යාළුවනේ මම ඔයාලා කල්ලොත් වෙන්නේ මේ හුලං පාට ඒගොල්ලන්ගේ මේ එළලා දින රෙද්ද ගැලවිලා මේ අයිගොල්ලෝ දෙන ක්ලිප් වලින් මාරම උලගක් තියෙන යාළුවනේ ඔයගොල්ලන්ට හිතන්න පුළුවන්. මේ දවස්වල මේ ඉතින් ඔක්කොම ගැලවිත් දන්නේ නැහැ. ඒ තරම් උලගක් තියෙන යාළුවනේ. මේ තියෙන යාළුවනේ මම ගත්ත මල් එක. කවුරුහරි සර්ප්‍රයිස් වෙන්නයි යන්නේ යාළුවනේ. යාළුවනේ මම ඔයාලට මේ වීඩියෝ එක කරේ රෙමා 1000 එකේ හුඟක් අයට මටත් තිබ්බ ගැටලුවක් තමයි කොහොමද කොච්චර වියදමක් යනවද සාමාන්‍යයෙන් මාසයක් මේ ජීවත් වෙන්න. සාමාන්‍යයෙන් යාළුවනේ මම හිතනවා කපල් එකකට වගේ නම් සාමාන්‍යයෙන් ක්‍රෝන 1000ක් වගේ වෙද්දී ඉන්න පුළුවන් ෂේප් එකේ. එන ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කැම බීම අරගෙන ඊට වඩා يعني තව කැමති දේවල් අරගෙන ඉන්න පුළුවන් 1500ක් වගේ යනකොට. ඒතකොට යාළුවනේ කපල් එකකට ෆැමිලි එකක් එද්දී ඉතින් ඕගොල්ලෝ මම ඕගොල්ලන්ට පෙන්නපු විස්තරත් එක්ක බලලා ඕගොල්ලෝ ගාන හදාගන්න යාළුවනේ කොච්චර ගානක් යනවද කියලා. මම හිතනවා යාළුවනේ අදත් ඕගොල්ලන්ට මගේ මේ වීඩියෝ එකෙන් උදව්වක් වෙයි කියලා ඩෙන්මාර්ක් වල කොච්චර මුදලක් යනවද කියලා මාසයක් ජීවත් වෙන්න. ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් අපි ලංකාවේ ගන්න කෑම වල සම්පූර්ණ විස්තරයක් කළේ. ඒකට මම හිතනවා ඔයගලන්ට මේ වීඩියෝ එක සෑහෙන්න වටිනවා කියලා. ඉතින් යාළුවනේ මගේ channel එක subscribe කරන්න. මම ඔයගොල්ලෝ වෙනුවෙන් වීඩියෝස් අරගෙන එන්න. එහෙනම් ඉතින් ඔයාලටම සුබ දවසක්. මාර හුලගක් කියන්නේ යාළුවනේ වැස්සත් එක්ක. ඔයාලට ජය වේවා.